ශාන්ති තම සැමියා සහ නව යෝන්විය දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් නිවසේ වැඩ කරයි. ඒත් පහුගිය කාලෙ පටන් ගත්ත ආර්ථික ප්‍රශ්න හින්දා පවුලම ලොකු පීඩනයකට ලක් වෙලා ඉන්නේ. ශාන්තිගේ ස්වාමිපුරුෂයාගේ රැකියාව මෑතකදී අහිමි වුණ හින්දා දැන් පවුල පෝෂණය කරන්න එක විදිහ රස්සා කරමින් ඉන්නවා. තමන්ට තියෙන දෙයින් ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ශාන්තිත් ඇගේ උපරිමයෙන් මහන්සි වෙනවා. කොහොම වුණත් ශාන්තිට තවත් කනස්සල්ලක් තියෙනවා. තම සැමියාගේ හැසිරීම වෙනස් වන බව ඇයට දැනෙනවා. මීට අවුරුදු කීපයකට කලින් දරුවන් කුඩා කාලයේදී ඒවාගේ පීඩාකාරී අත්දැකීමකට ඇය මුහුණ දී තිබෙනවා. ඔවුන්ගේ නිවස ඉදිකිරීමට උත්සාහ කළ ඒ කාලේ ඔවුන්ට මුදල් ගැටලු ඇති වුණා. ඔවුන්ගත් ණය බර දරාගන්න ඇගේ සැමියාට පුළුවන් වුණේ නැහැ. ඔහු කොහොමත් වැඩිය කතා කරන්නෙකු නොවන අතර ඔහු වෙනදාටත් වඩා පසුබට වෙන්න පටන් ගත්තා. එක් අවාසනාවන්ත දවසක ඔහුගේ කලකිරීම ශාන්ති වෙත එල්ල කළා. ඇය ගෙදරදී කළ වරදක් තෝරාගෙන බනිද්දී ඊට එකිනෙක කීමට ආපු ශාන්තිට ඔහු පහර දුන්නා. ඇයට කර කියාගත හැකි දෙයක් තිබුණේ නැහැ. මේවාගේ බහින් බස්වීම සහ පහරදීම ආර්ථික පීඩනය අඩුවන තෙක් මාස ගණනාවක් පැවතුණා. කාලයකට පසු ප්‍රචණ්ඩත්වය නතර වෙලා ගෙදර ස්වභාවය යථා තත්ත්වයට පත් වුණා. ඇගේ ස්වාමි පුරුෂයා නැවත පහසු ජීවිතයක් ගත කළ අතර බොහෝ ආකාරවලින් දරුවන්ට හොඳ පියෙක් වුණා. කොහොම වුණත් ශාන්තිට ඔහු කළ දේ කිසිදා අමතක කරගන්න බැරි වුණා. දැන් ශාන්තිට හොඳටම බයයි නැවතත් ඇය හිංසනයට ලක්වේදැයි කියා. තමාගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යමක් කළ යුතු බව ඇයට නැවතත් හැඟෙනවා. මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්නට කලින් ශාන්ති මොහොතකට නතර වෙලා ඇයට උපකාර වෙන්න පුළුවන් දේවල් ගැන හිතනවා. ඔබ සිතන ආකාරයට ශාන්තිගේ ලැයිස්තුවේ ඇයට කළ හැකි දේවල් ලෙස ලියා ඇත්තේ කුමක් විය හැකිද? ඔබ සිතූ අදහස් කිසිවක් ඇයගේ ලැයිස්තුවේ තිබුණාද? ඇයට නොතිබූ හොඳ අදහස් කීපයක් ඔබට තිබුණාද? තම ලැයිස්තුව ලිවීමෙන් පස්සේ ශාන්ති එක් විකල්පයන් ගැන සහ ඒ සෑම එකක්ම කෙතරම් ප්‍රායෝගිකද යන්න සිතනවා. ඇය එක් උපාය මාර්ගයන් අත්හදා බැලීමෙන් ඇතිවෙන්න පුළුවන් ධනාත්මක සහ ඍණාත්මක ප්‍රතිවිපාක ගැන සිතන අතර ඇයට උත්සාහ කර බැලිය හැකියයි සිතන සමහරක් දේ හඳුනා ගන්නවා. ශාන්ති තම අසල්වැසියෙකු සහ මිතුරියක වන නුස්රත් සමග කතා කිරීමට තීරණය කරනවා. ඇය ඉතා අවබෝධමත් හා කරුණාවන්ත පුද්ගලයෙක්. ඇය නුස්රත්ට පවසන්නේ තම සැමියා ආර්ථික පීඩනය නිසා වෙනස් වන බවයි. ඒ වාගේම ඔහු එම පීඩනය නැවතත් තමාගෙන් හෝ දරුවන්ගෙන් පිට කරයිද යන්න ගැන බියෙන් සිටින බවයි. තම මිතුරියට සහායවීමට නුස්රත් කුමක් කරයි කියා ඔබ සිතන්නේද? නුස්රත් ඇයට ඉතා හොඳින් සවන් දෙනවා. ප්‍රජාවේ කාන්තා කණ්ඩායමක සමාජිකාවක් ලෙස ඇය පවුල් ප්‍රශ්න ඇති කාන්තාවන්ට උපකාර කිරීමට පුහුණුව ලැබූ කෙනෙක්. ස්වාමිපුරුෂයා තමාට සහ දරුවන්ට පහරදීම ගැන අවදානම පිළිබඳ කනස්සල්ල බෙදා ගැනීමට ශාන්තිට ඉඩ දෙන නුස්රත් තවත් අවශ්‍ය යමක් තිබේදැයි ඉන් පසුව ශාන්තිගෙන් අහනවා. ඉන් පසු ශාන්ති ඇයට පවසන්නේ වසර ගණනාවකට පෙර සිදූ සිදුවීම් සහ එම අත්දැකීම් තමන්ට කෙතරම් දුෂ්කර වූවාද යන්නයි. තම ස්වාමිපුරුෂයා මෑතකදී වඩාත් ආක්‍රමණශීලී වී ඇයට දොස් පවරන ආකාරය ගැන ඇය විස්තර කරනවා. මේ දිනවල පොරබදිමින් සිටින මුදල් ගැටලු නිසා මේ තත්ත්වය ඇතිවන බව ඇයට හැඟෙනවා. ඇය පවසන්නේ ඔහුට උදව් කිරීමට ඇය උත්සාහ කරන නමුත් ඔහු නැවත ඇයට පහරදීමට පටන් ගනිවිදැයි බියෙන් පසුවන බවයි. නුස්රත් පළමුව ශාන්තිට කියන්නේ ඇගේ දුෂ්කරතා ගැන තමන් ඉතා කනගාටු වන බවයි. තම ස්වාමිපුරුෂයාගෙන් පහර කෑම කිසිවෙකු අත්විඳිය යුතු දෙයක් නොවන බවත් ඇයට ආරක්ෂිතව සිටීමට උදව් කරන බවත් නුස්රත් සහතික කරනවා. ගෘහස්ත හිංසනය ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි බව ඇය ශාන්තිට මතක් කර දෙනවා. නුස්රත් ශාන්තිගේ සැමියා අතීතයේ කළ ප්‍රචණ්ඩ ක්‍රියා ගැනත් ඔහු කුමක් කරයිද යන බිය ගැනත් තවත් ප්‍රශ්න අහනවා. ඔවුන්ව ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය දේ ගැන සොයා බැලීමට සහ ඇගේ දරුවන් මුහුණ දෙන තර්ජනය කුමක්දැයි වටහා ගැනීමට නුස්රත් උත්සාහ කරනවා.
ශාන්තිගේ ස්වාමිපුරුෂයා කුමක් කරනු ඇද්දැයි හරියටම දැනගැනීමට අපහසු හින්දා ප්‍රචණ්ඩත්වය නැවත පටන් ගත්තොත් ඇයට කළ හැකි දේ ගැන නුස්රත් ශාන්ති සමග එක් වී සැලසුමක් හදනවා. ඔබ සිතන ආකාරයට ශාන්තිගේ ආරක්ෂක සැලැස්මේ කුමක් තිබිය හැකිද? හදිසියකදී නුස්රත් සම්බන්ධ කරගත හැකි ආකාරය සහ ඇය දරුවන් රැගෙන ඇගේ අසල සිටින සහෝදරියගේ නිවසේ තාවකාලිකව නවාතැන් ගත හැකි ආකාරය ශාන්තිගේ ආරක්ෂක සැලැස්මට ඇතුළත් වෙනවා. හදිසි අවස්ථාවකදී ඇමතීමට හැකිවන පරිදි ෂණික කාන්තා උපකාරක සේවා ඇමතුම් අංක, පොලිස් කාන්තා සහ ළමා එකකේ දුරකථන අංක යනාදිය තමා ළඟ තබා ගැනීමද එයට ඇතුළත්. ඇය ශාන්තිට ඇගේ දුරකථන අංකය ලබා දෙන අතර ඕනෑම වේලාවක කතා කිරීමට හෝ පැමිණ හමුවන ලෙස කියනවා. නුස්රත් තවදුරටත් කියන්නේ තමන් වනිතා සංවර්ධන නිලධාරණියක වන මිතුරියකටද කතා කරන බවත් කාන්තාවන්ට සහාය වන සංවිධානවල තොරතුරු ලබා ගන්නට පුළුවන් බවත්ය. මේ සියලු විකල්ප ගැන ඇසීමෙන් පසු තමන් තුළ නව බලාපොරොත්තු ඇතිවීමට පටන්ගත් බව ශාන්ති කියනවා. ශාන්ති නුස්රත්ට ස්තුති කර ආපසු නිවසට එනවා. ඇගේ කනස්සල්ල තවමත් තියෙනවා. නමුත් ඒවා සම්බන්ධයෙන් ඇයට කළ හැකි යමක් ඇති බව ඇය දන්නවා. ශාන්තිමෙන් කිසිවෙකු අපගේ නිවසේ, සේවාස්ථානයේ හෝ ප්‍රජාවේ ප්‍රචණ්ඩත්වයට ලක්වීමේ තර්ජනයකට මුහුණ දී සිටිනවා නම් ඔවුන්ට සහාය විය හැකි පුද්ගලයන් සහ ප්‍රාදේශීය සේවාවන් තිබෙනවා. ප්‍රාදේශීය සහ ජාතික උපකාරක සේවා දුරකථන අංකවලට ඇමතීමෙන් අර්බුදයකදී අපට සහාය ලබා ගන්නට පුළුවන්. එහිදී තමන් ජීවත්වන ප්‍රදේශයට ආසන්න සේවාවන් වෙත යොමුවීමේ අවස්ථාව ඔබට තිබෙනවා. සහාය ඉල්ලා සිටීමට පසුබට නොවන්න.